යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රජ්‍ය කරන කාලයේ අප මහා බෝසතාණෝ එම රජුට ඇමතිවරයෙක් වී සිටියහ. එකල රජතුමාට මහිලා මුක නම් මගුලැතෙක් විය. එම ඇතා සිල්වත් ආචාරශීලී කිසිවෙකුට හිංසා පීඩා නොකරනා එක් විය. එක් දවසක් ඇතා සිටින ඇත්කාල සමීපයට සොරු පැමිණ රාත්‍රී කාලයේදී සොරකම් කළ යුතු ආකාරය කතා කළාහ. මෙසේ උමං බිදීම හා මං පැහැරීම නිරවුල්ව ඉගෙනගත යුතුය. සොරකම් කරන විට වස්තුව හිමි පුද්ගලයා මරා දමා සොරකම් කළ යුතුය. සොරකම් කරන්නා ශීලාචාර නොවිය යුතුය. ලෙස දවස් දෙකතුනක් කර්කශ පරුෂ රචන වලින් කතා කළාහ. මහිලා මුක ඇතා තමාට මේවා උගන්වන බව සිතා ඒ අනුව හැසිරීමට පටන් ගත්තේය. පසුදා උදෑසනම ඇත්ගොව්වා පොළොවේ ගසා මරා දමා මහා කලබලයක් සිදු කළේය. ඇත්ගොව්වන් මේ පිළිබඳ රජතුමාට දැන්වීය. එය සොයා බැලීම බාර වූයේ අප බෝසතාණන්ටය. ඇමති, මහිලා මුක ඇතා දුෂ්ට වීමට හේතුව පරීක්ෂා කරව. එසේය මහරජතුමනි. බෝසතාණෝ මේ පිළිබඳව ඇත්ගොව්වන්ගෙන් විමසුවේය. එසේ ස්වාමිනි, සොරු කතා කළා. මොනවද උන් කතා කළේ? ඔවුන් මෙහෙමක් සැලසුම් කරනවා. ඇත්වෙදුන් ලවා හස්තියාව පරීක්ෂා කළද කිසිම රෝගයක් නොවිනි. ඇත්ගොව්වන්ගෙන් විමසූ විට ඇත්ගාල සමීපයෙහි සොරුන් කතා බහ කළ බව දැනගන්නට ලැබුණි. ඇමතිවරයා සොරුන්ට ඇත්ගාල සමීපයට ඒම තහනම් කර ඔවුන්ව අල්ලා ගන්නා ලැබී. පසුව මේ පිළිබඳව රජතුමාට පැවසිය. රජතුමනි, ඇතා සමීපයේ සිල්වත් මහන බමුණන් ලිහිව සුතකිය. එසේ කරවා. අවසානයේදී ඇමතිවරයා විසින් සිල්වත් මහන බමුණන් ඇත්හල සමීපේ රැදවිය යුතු බව තීරණය කළ ලදී. එබස් ඇසූ බමුණෝ කිසිවෙක් නොමැරිය යුතුය. කිසිවෙකුට හිංසා නොකළ යුතුය. මෛත්‍රී කරුණා ගුණයෙන් යුක්ත විය යුතුය. ලෙස කතා බහ කළහා. එබස් ඇසූ මහිලා මුක ඇතා තමාට යහපත්ව හැසිරීමට උගන්වන බව සිතා සංසුන්ව හැසිරීමට පටන් ගත්තේය. රජතුමා බොහෝ සතුටට පත්ව බෝසතාණන් වහන්සේට බොහෝ සැප සම්පත් ලබා දුන්නේය. බෝසතාණන් වහන්සේද දානාදී පින්කම් කරමින් වාසය කර මිය පරලෝ ගියේය. අපේ සක්නද TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.